දැන් ඔය පයින් හබ් කියන ඇප්ලිකේෂන් එක එයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ තියෙනවනේ. දැන් එයාට පේනවනේ එතකොට එයා බලනවා මොකද්ද මේ කියලා. බැලුවොත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද එයාගේ ඊමේල් එකනේ මෙතන සිලෙක්ට් කරලා තියෙන්නේ අපි. එතකොට එයාට කිසි ගාණක් නැහැ. හැබැයි ඉතින් මෙතන people කියන එකට කියලා බලපුවම එතන එයාගේ නැති ඊමේල් එකට ෂෙයා වෙන දැක්කොත් පොඩි කේස් එකක් එනවා. ඒක නිසා දැන් එයාගේ ස්ක්‍රීන් ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් මේ හෝම් ස්ක්‍රීන් එක අයින් කරගන්න මෙහෙම කරන්න. පොඩ්ඩක් ක්ලික් කරන් හිටියා. ඊට පස්සේ අන්ඉන්ස්ටෝල් කරන්න බෑ. ඒතකොට ඇප්ලිකේෂන් එකයි කියනවා. ඒතකොට සෙටින් ටික නැතුව යනවා. ඒකින්ද රිමූව් කියලා නිකන් ඇප්ලිකේෂන් ස්ක්‍රීන් එක විතරක් අයින් කරලා දාන්න. අන්ඉන්ස්ටෝල් දෙන්න එපා රිමූව්. මුදලා අයින් කළා. ඊට පස්සේ අවුලක් නැහැ. අනික ඔයා මේ Google Find Hub ඇප් එක අර මම ඉන්ස්ටෝල් කරගන්න කිව්වේ. ඉන්ස්ටෝල් කරගත්ත ගමන් මේ අර ඔයාගේ ඊමේල් එකට ඇඩ් කරන්න යන්න එපා. ඒ කියන්නේ ලොකේෂන් ඇඩ් කරන තැන අන්තිම හරිය. ඒ කරන්න යන්න එපා. ඔයා ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ විනාඩි 5ක් විතර ඉන්න. විනාඩි 5ක් විතර ගියාම ඔයාට මේ ඊමේල් එකක් කියනවා මේක හරි කියලා. ඊට කලින් ඔයාට ඇප්ලිකේෂන් එක දාගත්තු ගමන් ඒ කෙනාගේ ෆෝන් එකේ ඊමේල් එක අපි මුලින්ම ඇඩ් කරන්නේ. ඒකට මේ මැසේජ් එකක් එනවා you Android device will soon join the Find Hub network කියලා. එහෙම ඊමේල් එකක් එනවා මේ එයාගේ ෆෝන් එකේ අපි සිලෙක්ට් කරපු ඊමේල් එක. ආවට පස්සේ ඒක පොඩ්ඩක් ඩිලීට් කරලා දාන්න. ඩිලීට් කරලා දාලා රිසල්ට් බින් එකේ මේ ට්‍රෑෂ් කියලා තියෙන්නේ. ඒක උත් අයින් කරන් ගොඩක් හොඳයි. ගොඩක් අය ඉතින් ට්‍රෑෂ් එක බලන්නේ නැහැ, රිසල්ට් බින් බලන්නේ නැහැ. ඒකට අයින් කරන් පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැනේ. අයින් කරන්න. ඊට පස්සේ විනාඩි 5කට පස්සේ යන්න පයින් හබ් එකට. ගිහිල්ලා අර මං කීප විදිහට වීඩියෝ එකේ මාන්තිමට කිව්වේ කොහොමද ඇඩ් කරන්න කියලා. ඒ විදිහට ඊමේල් එකක් වගේ ෆෝන් එකේ, ඒ කියන්නේ ඔයා හදන ෆෝන් එකේ නෙමෙයි ඔයාගේ ෆෝන් එකේ ඊමේල් එක ඇඩ් කරලා ඕකේ දීලා අයින් කරගන්න.